හරි මේක තමයි ඔයගලන්ට ඩිලිවරි බොයිස්ලට දෙන්න පුළුවන් පෝටබල් printer එක. මේක ඩිලිවරි අරන් යන්න පුළුවන්. මේකත් එක්කම හම්බ වෙනවා මෙන්න මේ charger එක. charger එකෙන් මේකේ පිටිපස්සේ බැටරි තියෙනවා. බැටරි charge වෙනවා. charge වුණාන් පස්සේ තමයි මේක දවස් දෙක තුනක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මේකත් එක්කම මේකේ දැනට අපේ මිල නියම කරලා තියෙන 9500 එක මිල ඉන්ඩෙන් වෙනස් වෙන අපේ මේ වෙබ්සයිට් එකට ගිහලා www.lankapurchase.com එකට ගිහලා අලුත් මිල ගණන් දැනගන්න පුළුවන්. මේකත් එක්කම මේ 9500 මේ printer වටිනාකම විතරයි මම ගන්නෙ. මේකත් එක්කම මේ නිකන් app එක මම එවනවා. සහ මේ app එක කොහොමද ක්‍රියා කරන්න කියන එකත් මම DVD එකකින් සිංහලෙන් එවනවා. එතකොට ඔයගොල්ලන්ට බොහොම පහසුයි මේක මේව කරගන්න. මම රෆ්ලි කියන්නම් මේකේ වැඩේ කොහෙන්ද කොහොමද කියලා. මේ ඇප් එකේ දැනට අපි බඩු දාලා තියෙන්නේ. මේ බඩු දාන එක අපිට බොහොම පහසුවෙන් මේව කරගන්න පුළුවන්. හරි. දැන් මේක මේ මේ ඇප් එකේ මේ දාලා තියෙන්නේ අපි බඩු දාලා තියෙනවා. මම බඩු දාලා තියෙන හැටි මේව කරන්න. අපි හිතමුකෝ මෙහෙම බිල් එකක් print කරන්න ඕනේ කියලා. දැන් මේ delivery boys මේ දෙකම අරන් ගියා. එයාගෙන් ඉල්ලනවා ඩිල්මා එකක්. ඊළඟට අපි තුමු මාර්ගි බිස්කට් පැකට් දෙකක් වගේ. ඊට පස්සේ ආයි බලමු අපි මේකේ තව ගන්න රයිස් සම්බා වගේ එකක්. රයිස් සම්බා. දැන් රයිස් සම්බා වගේ ඒවා මේ ස්ක්‍රීන් එකට එන්න හේතුව තමයි මොකද මේක කිලෝ වලට දීලා තියෙන්නේ. එතකොට මේ ටග් ගාලා ක්වොන්ටිටි අහනවා. අපි හිතමු ග්‍රෑම් 500ක් කියලා. රයිට් 500 ඕකේ කරනවා. හරි. ওই විදිහට තමයි බිල් එන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ charge කරන්න. charge කරන එකේ දැන් 482යි බිල අපි හිතමු කස්ටමර් 500ක් දුන්නා කියලා. එතකොට මේකේ 500යි කියලා ගහනවා. ඊට පස්සේ මේ කෑෂ් කියන එක ඔවන්න තියෙන්නේ. හරි. එතකොට දැන් මේක 482යි 1750ක් ඉතුරු තියෙනවා. දැන් print receipt එක ගහපුවා මේකේ print එක එන්න ඕන. right. මෙන්න මේ විදිහට තමයි print එක ඉන්නේ. මම මේ print එක ආපු එක පෙන්නන්නම්. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ගේ කඩේ නම, කැෂියර්ගේ නම, ඊළඟට මේ post 1 2 3 කියලා එක devices check කරන්න පුළුවන්. මේ post 1 කියන එකෙන් තමයි මේක print වෙන්නේ. මේ ගත්ත item ටික, total bill, cash එක, ඉතුරු ගාන ඒ ඔක්කොම වැටෙනවා මේ system එකේ තියෙන. හරි. දැන් මේකේ තියෙන වැදගත්කම තමයි ඕගලන්ට දැන් මේ අයිතිකාරයට පුළුවන් මේක මේ තියෙන්නේ කම්පියුටර් එකේ තියෙන්නේ මෙයාගෙම තියෙන back office කියන එක. මේකේ ඕගලන්ට ගියන් පස්සේ මේ app එකේ තියෙන මෙතන මේ back office කියලා එකක්. මේ තියෙන්නේ back office. ඒ වගේම තමයි දැන් මේ වගේම මේකේ username password පාවිච්චි කරලා ඕගලන්ට ඕනම ඉන්ටර්නෙට් වෙබ් එකකට log වෙන්න පුළුවන්. එතකොට මේ තියෙන detail ටිකම තමයි මේ තියෙන්නේ. මේ ඩිල්මටි අරව මේ සිද්ධියම තමයි තියෙන්නේ. එතකොට එළියින් එක්කෙනෙක්ට බලන්න පුළුවන්. ඒ කියන්නේ අයිතිකාරයට බලන්න පුළුවන්. මේකේ තියෙන මේ items ටික මොනවද? stock එක දැනට තියෙන මේවා මොනවද? ඊළඟට මෙයා කරලා තියෙන sales මොනවද? අපි බලමු මේ තියෙන sales summary ඊළඟට sales by item ඒ ඕන එකක් මෙයාගෙන් මේ sales summary එක ගන්න පුළුවන්. මේ ඔක්කොම බලන්න පුළුවන්. මේ delivery boy මොනවද කරන්න කියලා අයිතිකාරයට. මේකේ තියෙන විස්තර summary එක items wise ඊළඟට category wise employee wise payment type එකට අනුව මේ ඕන විදිහකට sales අරගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ receipts ටික බලන්න පුළුවන්. මෙයා මොනවද issue කරපු receipt ටික කියලා. දැන් මේ බලන්නකො මේ 27 11 59 දැන් මම මේ issue කරපු මේ අරකින් issue කරපු bill එක. මේ ඒ bill එක රුපියල් මෙන්න මේ bill එක මේ bill එකම තමයි ඔයාට ඈත ඉඳන් ඉන්ටර්නෙට් එකේ ඉඳලා මේ ගෙදර ඉඳලා බලන්න පුළුවන් මේ ඩෙලිවරි බොයි මේව කරපු බිල් එක. ඉතින් මේ වගේ පහසුකම් විශාල ප්‍රමාණයක් තියෙනවා. මේකේ වැදගත්ම කාරණේ තමයි මේක ෆ්‍රී ඇප් එක. මම මේකත් එක්ක DVD එකක් එනවා සම්පූර්ණයෙන්ම විස්තරේ කියනවා කොහොමද මේක ක්‍රියා කරවන්නේ කියන එක. සහ මේකේ මාසයකට සැරයක් ගෙවන්න, අවුරුද්දකට සැරයක් ගෙවන්න කිසිම දෙයක් නැහැ. අනික මේකට ඔන්ලයින් අවශ්‍යතාවයක් එන්නේ ගෙදර ඉඳන් මේක බලනවා නම් විතරයි. එහෙම නැත්නම් එකපාරක් මේක මේ ඇප් එක මේකට දාගත්තන් පස්සේ ඕගලන්ට බොහොම පහසුවෙන් දිගටම පුළුවන් වෙනවා මේවා බිල් ඉෂුව කරන්න. මම ඔයගලන්ට තව දෙයක් කියන්න කැමතියි මේකේ. දැන් අපි හිතමුකෝ මොකක් හරි අයිටම් එකක් තියෙනවා. දැන් එයාට බාකෝඩ් එකක් පාවිච්චි කරලා මේක මේ රීඩ් කරගන්න අවශ්‍ය නම් ඒකටත් මේ ෆැසිලිටි එක මේකේ තියෙනවා. මේ ඔයගොල්ලන්ගේ ඇප් එකේ මෙතන තියෙනවා බාකෝඩ් කියන මේක. එතකොට බාකෝඩ් කියන එක මේව කරන් පස්සේ ඔයාගේ කැමරාව තමයි පාවිච්චි වෙන්නේ මේ බාකෝඩ් එක හැටියට. රයිට්. ඒක බලන්න. මෙහෙම ගිහිල්ලා බාකෝඩ් එක අල්ලන්න හැමින් සැරේ. රයිට්. අන්න. දැන් ඔයාලට පේනවා ඉතින් මේකේ මේ charge වෙලා තියෙන item එක. ඒ කියන්නේ අර බාකෝඩ් එකට අදාළ
අයිටම් එක ඔටෝමැටිකලි එයාට charge එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ පහසුකම් රාශියක් තියෙනවා මේ දෙකේ. මේ සියලුම දේවල් අපි දෙන්නේ දැනට තම 1500ට. ඒ කියන්නේ මේ printerේ තමයි ඇත්තටම මිල මේක මේ system එක දෙන්නේ නිකන්. මේ සිස්ටම් එක වැඩ කරන හැටි DVD එකකින් මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. මේ සියලුම දේවල් පාවිච්චි කරලා ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ ඩෙලිවරි බෝයිස්ලට මේ ඩෙලිවරි වලට යවන්න ගෙදරින් ඉඳන්ම සේල්ස් එක බලා ගන්න පුළුවන්. හරි. මගේ වෙබ්සයිට් එකේ තියෙනවා අලුත් ඩීටේල් ටික. ඒවෙන් බලන්න පුළුවන් බිල ගණන්. ඒ වගේම තමයි ඕගොල්ලන්ට කඩේකට කියන්නේ සුපර් මාකට් වලට හරියන පොස් සිස්ටම් තියෙන ඒවත් පුළුවන් වෙබ්සයිට් එකේ බලා ගන්න.